අයිබෝන් ග්‍රයින්ඩර් එක ගැන මම අපි සාකච්ඡාවක් කරා. කමෙන්ට් ගොඩක් පැටලලා දුන්නා. එක එක අදහස් තිබ්බා. සතුටුයි. මේක මම නම් ගොඩක් වෙලාවට මේ පාවිච්චි කරන්නේ ස්ටිකර් එක එළිය පැත්තට. ඉතින් වැඩපොලේ මම විතරක් වැඩ කරන්නේ. අනිත් අය සමහරවල්ලාට මේ පැත්ත දානවා. ඉතින් එහෙම දැම්ම කියලා ලොකු දකින්න හානියක් මොකුත් නම් දැකලා නැහැ. මම මේ පැත්ත පාවිච්චි කරන එක හේතුවක් තමයි දැන් මේකේ මේ දැන් මේ කටින් ඩිස්ක් මේ රයිටින් වීල් එක රයිටින් වීල් එකෙත් මෙටල් වොෂර් එක ඇවිල්ලා තියෙනවා එළිය පැත්තට. මම හිතන්නේ මේක මේ නට් එක තද වුණාට පස්සේ බුරුල් කරගන්න පහසුයි මේකේ මෙටල් වොෂර් එක තියෙන නිසා. අනිත් එක තමයි මේ පැත්ත මේ හොඳට ඩ්‍රිප් වෙනවා මේ ඩ්‍රයිව් කරන්නේ මේ වොෂර් එකේ ඉන්නේ. මේ වොෂර් එකට හොඳට ඩ්‍රිප් වෙලා හිටිනවා. මේක මගේ අදහසක් මම දැක්ක දේවල් එක්ක මේකෙත් මම හිතනවා මේ පැත්ත හොඳට ඩ්‍රිප් වෙලා හේතු වෙනවා. මේ පැත්ත නට් එක ගලව ගන්න පහසුයි මෙටල් වොෂර් එක තියෙන නිසා. අනිත් එක තමයි මේ පවරට හිර වෙලා කැඩුනට පස්සේ නට් එක පහසුයි මේ පැත්ත තිබ්බොත් ගොඩාක් අපහසුයි මේ ගලව ගන්න. නට් එක හොඳටම මේකට හිර වෙනවා මේ ඩ්‍රිප් එක මේක ඩ්‍රිප් එක වැඩි හින්දා. වෙන ඉතින් විශේෂ මොකුත් නැහැ. අනිත් එක තමයි මේ සමහර කටින් ඉස්සලා තියෙනවා ඉතලේ ගහලා තියෙන ඒවායි තියෙන්නේ මේ ස්ටිකර් එක එළිය පැත්තට හැමතිස්සෙම ගහලා තියෙනවා. බලන්න අනිවාර්යෙන්ම තියෙනවා මේ ඩයමන්ඩ් ඩිස්ක් වල එහෙම කටින් ඉස්සලා සමහර ඒ වගේ ගහලා තියෙනවා ලොකුවට. එහෙම මෙහි ලංකාවේ පාවිච්චි කරනවයි නම් කලාතුරකින් තමයි දකින්න තියෙන්නේ. ඉතින් ඒ ගහලා තිබ්බත් තියෙන්නේ මේ ස්ටිකර් එක එළියට එන්න තමයි කටින් ඩිස්ක් වල ගහලා තියෙන්නේ. කටින් ඩිස්ක් එක රයිටින් වීල් එක අනිවාර්යෙන්ම මේ යතුරක් දාලා තද කරන්නේ ඔන්නොච්චරයි තද කරන්නේ. තද කරලා මේ සාමාන්‍යයෙන් පැත්තෙන් මෙහෙම කරලා ඔන් කරනවා. ඔන් කරාට පස්සේ එයාට ඕන ගන්න තද වෙනවා. ඊට වැඩ කරලා ගලවද්දි ස්විච් එක ඔෆ් කරලා මෙහෙම ඇල්ලුවට පස්සේ ගැලවෙනවා. සාමාන්‍ය පොඩ තද වෙලා තිබුණොත් එහෙම ඉතින් සාමාන්‍යයට ඔය හිර වෙලා මොනවා හරි වෙලා තිබුණොත් තද වෙලා තිබුණොත් යතුරු දාලා අල්ලනවා. ග්‍රයින්ඩින් වීල් එකත් එහෙමයි. ග්‍රයින්ඩින් වීල් එක නම් එහෙම නට් එක තිබුණා නම් දැන් මම හිර වෙනවා. දැන් ගලවද්දි ස්විච් එක ඔෆ් කරලා ඉවරලා දැන් මෙහෙම කරලා ටක් දාපු ගමන් ටක් ගාලා යනවා. මේ මෙච්චර කරගෙන කිසිම හානියක් වෙලා නැහැ. අනිවාර්යයෙන්ම ග්‍රයින්ඩින් වීල් එක නම් සෙට් එකට වැටෙනවා ගොඩක් වෙලාවට. කටින් ඩිස්ක් එක බලන්න ඕන අනිවාර්යෙන් සෙට් එකට වැටලාද කියලා. යතුරෙන් තද කරලා අතින් තද කරලා සෙට් එකට හරියට වැටලා නැත්නම් වැඩ කරන්න බෑ දෙයනවා. කඩලා යනවා ආයෙ වෙන්න පුළුවන්. ඒක මගේ අත්දැකීම. ඒක නිකන් අවදානම් කියලා හිතෙනවා නම් කාට හරි කිසි ප්‍රශ්නයක් නැහැ අපිට දාලා හද කරා. අනිත් එක මොනවද ග්‍රයින්ඩර් පාවිච්චි කරද්දී ගෝගල්ස් එකක් හෑන්ඩ් ග්ලව්ස් එකක් පාවිච්චි කරනවා නම් හොඳයි. හදිසියෙ ඉතින් වැඩ කරද්දී ඕවා ඉතින් එනවා අඩුයිනේ. අපි ඉතින් ඩේන්ජරස් තැනක මොනවා හරි වැඩක් කරනවා නම් පාවිච්චි කරනවා. නැත්නම් ඉතින් පාවිච්චි කරන අඩු වෙන්නේ නැහැ. ඉතින් සේෆ්ටි පැත්තෙන් හොඳයි කියනවා. කල්පනාවෙන් වැඩ කරන්න ඕන. ග්‍රයින්ඩින් වීල් එක. කටින් ඩිස්ක් එක කියන්නේ ඉතින් භයානකම ආයුධයක්. සමහරව මම දැකලා තියෙනවා අනිත් හැම ආයුධයක්ම පාවිච්චි කරනවා. ග්‍රයින්ඩරේ නම් කියන මට්ටමේ කට්ටිය ඉන්නවා. සාධාරණ උත්තරයක් ලැබුණා කියලා හිතෙනවා ඇති. මමත් මේ ගැන ලොකුවට දැනෙන්නේ නැහැ. අර මම හිතන දේවල් ටික තමයි ඔය කිව්වේ. දෙපැත්තම අවුලක් නැහැ පාවිච්චි කරන්න පුළුවන්. දෙපැත්තම අපි පාවිච්චි කරන වීඩියෝ එකක් හරි දත උදු දෙයක් තියෙනවා නම් ඒක ගන්න. අනවශ්‍ය දෙයක් තියෙනවා නම් බැහැර කරලා දාන්න. ඒ වගේම වීඩියෝ එක වටිනවා නම් ෂෙයා කරන්න. ඇත්තටම මම වාර කාලයක් කැප කරගෙන බොහොම අපහසුතා එන වැඩත් එක්ක හරි අපහසුතාවයෙන් මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් කරන්නේ. ඉතින් දැනුම අපි බෙදාගමු. ඔයාලා වෙනුවෙන් බෙදාගමු. මේ වීඩියෝ අපි ග්‍රයින්ඩින් ගැන කරපු වීඩියෝ එකට ඉතා කමෙන්ට් කරලා තිබ්බා. සතුටුයි. අදහස් ගොඩක් තිබ්බා. ඒවට ගරු කරනවා. ඒ වගේම පුළුවන් නම්
page එක follow කරන්න. සමහරවිට message එකක් දැම්මට අපේ වෙන group එකකට අපි share කරපු එකට message එකක් මේ comment එකක් දැම්මට ඒක අපිට පෙන්නන්නේ නැහැ. ඒ හින්දා page එක follow කරලා පිට එක්ක මේ සම්බන්ධ වෙනවා නම් අපිට සාකච්ඡා කරන්න පුළුවන් මොකදයක්. comment එකක් දාන්න, like එකක් දාන්න. ඔයාලා තමයි අපේ සම්පත. ඇත්තටම මම වීඩියෝ කරලා වැඩ එහෙම බලාපොරොත්තුෙන් කරන දෙයක් නෙවෙයි. මම වැඩ සෙට් වුණත් ටයිම් නැති හින්දා ගොඩක් වෙලාවට ඔය ෆොලෝමින් අර එහෙම කතා කරන දැන් එහෙම අතර දිබ්බාගෙන කතා කරාම දාන්න ඕනරි ඉන්නවා නම් කන්ටැක්ට් කරලා දෙනවා. එහෙන් වැඩේ කරගන්න. ඇත්තටම කාලය කැප කරන්න ඔයාලා වෙනුවෙන්. ඔයාලගෙන් වෙන්න ඕන එකම උදව්ව තමයි මේ අපිත් එක්ක සම්බන්ධතාවය තියාගන්න. page එක follow කරන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න කියන්නේ page එක follow කරන්න. page එක follow කරලා ඉවරලා මේ share කරන්න, comment එකක් දාන්න, like කරන්න. ඒක තමයි බලාපොරොත්තු සතුට. එහෙනම් හරි සුබ දවසක්.